අපි මේ යන්නේ අනුරාධපුරේ. හැබැයි අද වීඩියෝ එකෙන් ඕගලන්ට පෙන්වන්නේ අනුරාධපුරේ හැංගිලා තියෙන ලස්සන ප්ලේස් එකක්. ඉතින් මේ ප්ලේස් එකට ස්තූප 5ක් පේනවා. ඉතින් මේ ලස්සන view එකක් තියෙන තැනට යන්න තියෙන්නේ පිච්චමල් වත්තක් මැදි. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මමත් මේක දැක්කේ TikTok එකෙන්. ඒ දැකලා තමයි ලොකේෂන් දාගෙන ගියේ. ඔයාලට හොයාගන්න අමාරු නෑ Google එකේ පිච්චමල් විහාරය කියලා සර්ච් කළා නම් ලොකේෂන් එක දාගන්න ඔයගලන්ට එතෙන්ටම වාහනෙන් යන්නත් පුළුවන්. ඉතින් මේ ලස්සන පන්සලේ එක පැත්තකින් තමයි වැවත් එක්ක ලස්සන view point එකක් තියෙන්නේ. එතෙන්ට ස්තූප 5ක් පේනවා. මං හිතන්නේ මේ පිච්චමල් විහාරයට නම එන්න ඇත්තේ මේ පිච්චමල් වගාව හින්දා වෙන්න ඇති. මොකද ඒ තරමට ලොකු පිච්චමල් වත්තක් මෙතන තියෙනවා. ඉතින් මේ තැනට ස්තූප 5ක් පේනවා කිව්වනේ. ඉතින් රුවන්වැලි මහා සෑය, අභයගිරිය, මිරිසවැටිය, සඳහිරු සෑය, ඒ වගේම ජේතවනාරාමය. මෙන්න මේ ස්තූප 5 ඔයගොල්ලන්ට මේ view point එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඉතින් නුවර වැවත් එක්ක ස්තූප 5ක් එකම තැන ඉඳන් බලා ගන්න පුළුවන්. මෙතන හවසට තමයි ලස්සනටම තියෙන්නේ. අපි නම් ගියේ ටිකක් තවල් වෙලා නිසා අපිට සන්සෙට් එක මිස් වුණා.